සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම ජර්මනියේ ඉඳලා මේ සංචාරකයන් විශාල ප්‍රමාණයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. 2700කට වැඩි ප්‍රමාණයක් අද ලංකාවට සංචාරකයන් විදිහට ඇවිල්ලා තියෙනවා. මේ ස්වභාවික ව්‍යසනය නිසා සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් වෙයි කියලා යම් යම් මතපල වුණා. නමුත් එහෙම වෙලා නැහැ. සුපුරුදු පරිදි ඒ යොදාගත්ත විදිහටම සංචාරකයෝ ලංකාවට පැමිණෙනවා. නුවරඑළිය නුවර ප්‍රදේශවල ඇති වෙලා තියෙන ආයාම නිසා යම් ප්‍රමාණයක් ඒ ප්‍රදේශයට යන අයගේ අඩුවීමක් තිබුණත් අනිකුත් සෑම ප්‍රදේශවලටම කලින් යොදාගත් පරිදි සංචාරකයන්ගේ පැමිණීම තියෙනවා. ඉතින් අද මේ තියෙන තේ අවස්ථාවක්. ඉතින් අපි ආරාධනා කරනවා අනිකුත් සංචාරකයින්ට ලංකාවේ තත්ත්වය දැන් යහපත් තත්ත්වයට හැරෙමින් පවතිනවා. දවසින් දවස කාලගුණය හොඳ තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම ඒ ඇතිවෙච්ච විපතෙන් රට මුදව ගන්න අපි කඩිනමින් මැදිහත් වෙමින් තියෙනවා. ඒ නිසා මේ සංචාර කර්මාන්තය තවත් ශක්තිමත් විදිහට ගෙනියන්න පුළුවන් ඒ විශ්වාසය තියෙනවා. මේ කණ්ඩායමේ පැමිණීම ඒක හොඳටම සහතික කරන ඔප්පු කරන අවස්ථාවක්. අපි බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය ඉක්මනින් වෙනස් කරලා සංචාරකයන්ට අවශ්‍ය කරන සියලුම යටිතල පහසුකම් කඩිනමින් ලබා දීලා අපේ සංචාර කර්මාන්තය ශක්තිමත් ඉස්සරහට ගෙනියන්න. So I'm Andy and he's Erhard and we are from Austria and it's our first time in Sri Lanka and we like it very, very much. And we are here with a German cruise ship. Okay, hello, my name is Lilia. I'm from the ship, I'm working on the ship. I'm from the shore excursion teams. So I go outside, I actually get to meet the people, I work with the local guides. People here are very, very friendly and I'm so excited to go now on tour and work with them and see actually Colombo, and today I will also cook with the people, so I'm really excited about that. Tomorrow we're also visiting one more day Sri Lanka and that will be Hambantota.